අද මම ඔයාලට අරගෙන ආවේ කසකසා සව් සහ නැවුම් පළතුරු එකතු කරගනිමින් අපේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්න උදව් වෙන ඒ වගේම නිවසට පැමිණෙන අමුත්තන්ට VIP සංග්‍රහයක් කරන්න පුළුවන් ෆෘට් කස්ටර්ඩ් ඩ්‍රින්ක් එකක්. අපි මේ රසවත් වගේම ගුණදායක පානය පිරිසිදුව හා නිවැරදිව සදාගන්නේ කොහොමද කියලා බලමු. මේ සඳහා මුලින්ම සව් ටික හොඳට සෝදාගෙන වතුර භාජනයක් ලිප තබා එය රත් වූ පසු සෝදාගත් සව් ටික එයට දමා මේ ආකාරයට තම්බා ගන්න. මේ සඳහා විනාඩි 5ක් පමණ ගත වේ. එසේ තම්බාගත් සව් ටික නැවත පෙරාගෙන ඇල් වතුරෙන් සෝදා ගන්න. අපි සාදා ගන්න යන්නේ බීමක් නිසා සව් වල කැඳ ගතිය ඉවත් කළ යුතුයි. දැන් අපි කිරි මිලිලීටර් 500න් ටිකක් වෙනත් භාජනයකට දමාගෙන එයට කස්ටර්ඩ් මේස හැන්දක් පමණ එකතු කරගෙන හොඳින් මේ ආකාරයට කලවම් කරගමු. සුදුසු භාජනයක් ලිප තබා ඔබේ රසායනික සීනි එකතු කරගනිමින් එය ටිකක් රත් වූ පසුව සාදාගත් කස්ටර්ඩ් මිශ්‍රණය එකතු කරගන්න. මද ගින්දරේ ටික වේලාවක් රත් කරගන්න. අපි සාදා ගන්න යන්නේ බීමක් නිසා මෙය වැඩි තික් කරගන්න උවමනා නැහැ. එසේ සාදාගත් කස්ටර්ඩ් මිශ්‍රණය හොඳටම නිවුණාට පසුව මේ වගේ භාජනයකට දමා ගන්න. දැන් අපි ළඟ තියෙන කෑලි කපාගත් කෙසෙල්, වියලි මිදි, රටඉඳි, අමු මිදි මේ සඳහා එකතු කරගමු. ඔබ ගාව තියෙනවා නම් ඇපල් වගේම සාදාගත් ජෙලිත් මෙයට එකතු කරගන්න පුළුවන්. එක වේලාවක් සීතකරණයේ තබා ගන්න. මම මේ පානය සැදුවේ දෙදිනකට සෑහෙන ප්‍රමාණයකුයි. වීදුරු දෙකට කසකසා ටික එකතු කරගෙන අපි සාදාගත් කස්ටර්ඩ් පළතුරු බීමත් වීදුරු දෙකට දමා ගමු. අපි අද හැදුවේ පායන කාලයට බීමට සුදුසු සරලම බීමක්. මේ වගේම සරලව සතුටෙන් ජීවත් වෙන්න ලෝකයේ සෑම මිනිස්සෙකුටම අයිතියක් තියෙනවා. යුද්ධය වෙනුවට සාමයත්, වෛරය වෙනුවට මනුෂ්‍යත්වයත් ලෝපුරා පැතිරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම එකතු වෙමු. වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් හඬක් නගමු. වීඩියෝ ගැන ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝට ලයික් එකක් දමාගෙනම යන්න. සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අවසානයේදී වීඩියෝ නැරඹුව ඔබට ස්තුතියි. මම විපුල.